හෙලෝ ගයිස් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වගේම C සැටලයිට් ටීම් අගඩු channel එකට සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ අංශක 115ට තියෙන China Setting 6 කියන සැටලයිට් එකෙන් කොහොමද ටී බලන්න කියලා. ඉතින් ඇත්තටම මේ සම්බන්ධව මම වීඩියෝ කීපයක්ම රිලීස් කරලා තියෙනවා. ඉතින් අද අලුත් වීඩියෝ එකක් කරන්න කියලා මට රික්වෙස්ට් කීපයක්ම දාලා තියෙනවා යාළුවෝ කීප දෙනෙක්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ වෙනුවෙන් මේ වීඩියෝ එක මම අද හදන්න යන්නේ. ඉතින් ඇත්තටම මම ඔයාලට මෙතනදී පැහැදිලි කරන්නම් මුලින්ම කොහොමද සැටලයිට් එකෙන් ටී බලන්න මේ ඩිස් එක අංශක 115 ඇන්ගල් එකට එක්ස්ටැබිලිටි ගත්තේ කොහොමද කියලා, ඒ වගේම LMB ස්කෝප් පොසිෂන් එක කොහොමද තියාගත්තේ කියලා. ඉතින් ඇත්තටම සැටලයිට් එක ගැන කතා කරනවා මේක චීන රජයට අයත් ටෙලිකොමියුනිකේෂන් සැටලයිට් එකක්. අංශක 115 ඇන්ගල් එකට නැගෙන අදහස තමයි කක්ෂගත කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අඩි 6ක C band ඩිස් එකක් භාවිත කරලා ඉතින් පහසුවෙන්ම මේ සැටලයිට් එකේ සිග්නල් ප්‍රතිග්‍රහණය කරන මේ එක්ස්පීරියන්ස් එක අත්විඳින්න. ඉතින් මම මුලින්ම ඔයාලට මෙතනදී පැහැදිලි කරනවා කොහොමද මේ ඩිස් එක අංශක 115ට පිටවාගත්තේ කියන එක සම්බන්ධව. ඉතින් ඇත්තටම ඔයා භාවිත කරන රිසීවර් එකට පවර්ෆුල් TP එකක් ලබා දීලා ඒ TP එක අනුව ඔයාගේ ඩිස් එක නැගෙනහිර දිශාවට දිශාගත කරලා පිටවාගෙන හිමීට ඉහළට පහළට වමට දකුණට සිරු මාරු කරලා සිග්නල් ලබා ගන්න පුළුවන් පහසුවෙන්ම. ඊට පස්සේ ආධාරකයක් සම්බන්ධ කරලා මේ ඩිස් එක ස්ථිරවම පිටව ගන්න. නෝකෙම තමයි මම සිග්නල් ලබා ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් ඒකම විදිහටම සිග්නල් ලබා ගන්න. ඇත්තට මෙතනදී මට මෙෂර්මන්ට් එකක් දෙන්න දෙයක් නැහැ මේ ඩිස් එක කොහොමද ඇන්ගල් හරියටම පිටව ගන්න කියලා. මොකද මගේ ඩිස් එක තියෙන එක්තරා උසකින් තව කෙනෙක්ගේ ඩිස් එක තියෙන තව උසකින් ඒ නිසා මට හරියට මෙෂර්මන්ට් එකක් ටේප් එකකින් ලබා දෙන්න බෑ මේ ඩිස් එකේ ඇන්ගල් එක සම්බන්ධව. ඉතින් ඔයා රිසීවරයට පවර්ෆුල් TP එකක් ලබා දීලා TP එක අනුව ඉහළට පහළට සිරු මාරු කරලා සිග්නල් එක ලබා ගන්න. මම ඊළඟට ඔයාලට පැහැදිලි කරන්නම් මේ සැටලයිට් එක සිග්නල් ලබා ගැනීමට LMB ස්කෝප් පොසිෂන් එක කොහොමද තියාගන්නේ කියලා. මම ඔයාලට ඊළඟට පැහැදිලි කරන්නම් මේ සැටලයිට් එකෙන් සිග්නල් ලබා ගැනීමට කොහොමද LMB ස්කෝප් පොසිෂන් එක තියාගන්නේ කියලා. ඉතින් ඇත්තටම සැටලයිට් එකකින් සිග්නල් ලබා ගැනීමේදී ඉතාම වැදගත් මේ LMB ස්කෝප් පොසිෂන් එක හරියට තියාගත්තේ නැත්නම් සිග්නල් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයා නිතරම ඔයා සැටලයිට් වලින් සිග්නල් ගන්න try කිරීමේදී මේ LMB ස්කෝප් පොසිෂන් එකට හොඳ අවධානයක් දෙන්න. ඇත්තටම මේක හරියට පිටව ගත්තේ නැත්නම් සිග්නල් එක ලබා ගන්න අසීරු වෙන නිසා ඔයා LMB ස්කෝප් පොසිෂන් සම්බන්ධව ඉතාමත්ම අවධානයෙන් ඒක කොටි කරගන්න. ඉතින් KV band වලින් සිග්නල් ලබා ගැනීමදී මම භාවිත කරන්නේ ඔරලෝසු මුහුණත ආදර්ශ කරගෙන ඒකේ අංක අනුව මම ඔයාලට මේ LMB එක 3ට 6ට පිටව ගන්න කියලා කියනවා. ඉතින් C band වලදී ආකාර දෙකක් තියෙනවා සිග්නල් ලබා ගන්න LMB එක පිටව ගන්න. එකක් තමයි horizontal ක්‍රමවේදය, අනිත් එක තමයි vertical ක්‍රමවේදය. මේක හඳුන්වනවා සිරස් සහ තිරස් කියලා ක්‍රමවේද දෙක. ඉතින් මේ විදිහට ඔයාගේ LMB එක පිටව ගත්තට පස්සේ පුළුවන් මේ සැටලයිට් එක සිග්නල් එක ලබා ගන්න. ඉතින් මම අංශක 115ට තියෙන China Setting 6 කියන සැටලයිට් එක සිග්නල් ලබා ගැනීමට භාවිත කරේ මෙන්න මේ ආකාරයට තමයි මගේ LMB එක මම පිටවගෙන තියෙන්නේ. මේක මේ හඳුන්වනවා vertical කියලා. මේ LMB එක සම්පූර්ණ මෙහෙම හැරුණාම හඳුන්වනවා horizontal කියලා. ඉතින් මම පිටවගෙන තියෙන්නේ vertical කියන ක්‍රමවේදයට. ඉතින් මේ සාමාන්‍ය මේ LMB එක මෙහෙම හැරුණත් මෙහෙම චුට්ටක් කරනවත් vertical සම්පූර්ණ මේක මෙහෙම කරනොත් තමයි horizontal බවට පත් වෙන්නේ. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම සිග්නල් ලබා ගැනීමේදී සැටලයිට් එකට අදාළ LMB ස්කෝප් පොසිෂන් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒ ක්‍රමවේද භාවිත කරන්න. ඉතින් මම මෙතෙන්දී පිටවාගෙන දෙන්නේ මෙන්න මේ ආකාරයට vertical කියන ක්‍රමවේදය. ඒවට පේනවා මම මගේ සැටලයිට් ඩිස් එකේ LMB එක පිටවාගෙන තියෙන ආකාරය මෙන්න මේ විදිහට මේක සම්පූර්ණම මෙහෙම හරනොත් තමයි මේක horizontal වෙන්නේ. මේක මෙහෙම තියෙන නිසා තමයි මම vertical කියලා මේක හඳුන්වන්නේ. ඉතින් ඔයාලට පැහැදිලිව අයිඩියා එකක් එන්න ඇති LMB ස්කෝප් පොසිෂන් එක සම්බන්ධව. මම ඊළඟට settings ලබා දෙන්නම් satellite finder meter එකට හෝ ඔයා ළඟ receiver එකක් තියෙනවා මෙන්න මේ විදිහට settings ලබා දෙන්න. මුලින්ම ඔයා satellite එක select කරගන්න ඕන. satellite list එකට ගිහිල්ලා මම China Setting 6B කියන satellite එක මෙන්න මේ විදිහට select කරගත්තා. ඊට පස්සේ හදන්න ඕන LMB frequency range එක හදන්න ඕන 51 50 කියන frequency range එකට C band නිසා. ඊට පස්සේ සිග්නල් ලබා ගැනීමට ඔයා ලබා දෙන්න ඕන powerful transponder එකක්.
මම ලබා දෙන ට්‍රාන්ස්පොන්ඩ් එක තමයි 38.80 කියන ට්‍රාන්ස්පොන්ඩ් එක. ඒ වගේම සිම්බල් රේට් එක මම ලබා දෙනවා 27.409 කියන සිම්බල් රේට් එක. චන්ද්‍රිකාවේ සිට පොළොවට සිග්නල් විසිරුවා හරින තරංග රටාව ලබා දෙනවා මම vertical කියලා. මේ settings ලබා දීලා මම channel එක ලබා ගන්න තියෙන්නේ. මම මෙතනදී නැවත exit කරනවා. මම හිතන්නේ ඔයාලට පොඩි දල අවබෝධයක් එන්න ඇති කොහොමද මේ සැටලයිට් එකෙන් සිග්නල් ලබා ගැනීමට LM ස්කෝප් පොස්ට් එක තියාගත්තේ. ඒ වගේම TP ලබා දුන ආකාරයට සම්බන්ධව. ඉතින් මගේ වීඩියෝ එක මෙතන මම අවසන් කරනවා. වීඩියෝ බලපු සිංහලට බොහොම ස්තුතියි. අපි නැවත වීඩියෝ එකකින් හමු යමු.